ෆිසික්ස් වලට ලකුණු අඩුයිද? තාමත් 2026 ලෙවල් ළමයි මෙකැනික්ස්ද? ඒ කියන්නේ යාන්ත්‍රික විද්‍යාවද කරන්නේ. අපි නම් දැන් යාන්ත්‍රික විද්‍යාව ඉවර කරලා 13 වසරේ පාඩම් වලටත් යනවා. ඔයාලා අවුරුද්දක් කරපු යාන්ත්‍රික විද්‍යාව අපේ ක්ලාස් එකේ නම් මාස 5කින් ඉවර කරලා අපි දැන් 14 වසරේ පාඩම් වලටත් යනවා. අපි නම් තව මාස 6ක් යද්දී සිලබස් එක සම්පූර්ණයෙන් කවර් කරනවා. හැබැයි නෝමල් ක්ලාස් එකට යන ඔයාට ඒක නම් කරන්න හිතන්නවත් බෑ. ඉතින් ඔයාලා දන්නවද ඔයාලා අවුරුද්දක් කාලනාස්ති කරපු යාන්ත්‍රික විද්‍යාවට මේ ග්‍රේඩ් 12 වල කරපු මෙකැනික්ස් වලට එක්සෑම් එකකින් 20% වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි අහන්නේ. එතකොට 80% විතර, ඒ කියන්නේ 80%ක් විතර තියෙන්නේ හරි grade 13 වල lessons. ඒතර අන්න ඒ lessons තමයි අපි දැන් පටන් ගන්න හදන්නේ. මෙන්න මේ ශේෂ්ත්‍ර, ඒ කියන්නේ force fields, ඊට පස්සේ තාපය, heat, ධාරා විද්‍යුතය, current, electricity, මේවා තමයි අපි පටන් ගන්න හදන්නේ ළමයි. එතකොට මේවා පටන් ගන්නේ නිකම්ම නෙමෙයි. දොල්ලහ තරංග, waves and vibrations, optics, ඒ කියන්නේ ආලෝකය, ඕවත් එක්කම තමයි මේ ටික කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට එකතු වෙලා බලන්න පුළුවන් අපේ ක්ලාස් එකට. මේ ක්ලාස් එක ළමයි විශ්වාසය මත ගොඩනගන ක්ලාස් එකක්. ඒ කියන්නේ ගොඩාක් හෝල් ක්ලාසස් වලට ගිහිල්ලා ඇත්තටම වැඩි අනාගත ළමයි තමයි මේකට ඇවිල්ලා දැන් අපි හොඳ තත්යකට ගොඩ දාලා තියෙන්නේ. ඉතින් normal ක්ලාස් එකට යන ඔයා පිළිවෙලට ඔහේ එක දිගට පාඩම් ටික කරගෙන යද්දී අපේ ක්ලාස් එකේ ළමයි නම් විභාගයට වැදගත්ම වෙන පාඩම් ටික මුලින්ම කරලා ඒ ටිකට හොඳට ප්‍රැක්ටිස් කරනවා අපේ පේපර් ක්ලාස් එකේ. ඒතර අපේ පේපර් ක්ලාස් එක ගැනත් කියන්න ඕනේ ළමයි. මේක normal paper class එකක් නන් නෙමෙයි. ඉතාලම අමාරු papers කරවන්නේ. එතකොට ඒ වගේම full discussion එකක් අපි කරනවා. full discussion එකක් කරනවා. ඒ paper class එකේ paper ලියනවා කියලා කියන්නේ A level paper එක නැති. හරි. ඒ වගකීම අපි ඔයාලට දෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්න ඕනේ සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙකම අපේ ක්ලාස් කරනවා. ඒ වගේමයි හැම ළමයෙක්ටම ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක දෙනවා. මේක ළමයි හරි ප්‍රතිබලට වගේ කියන ක්ලාස් එකක්. එහෙම නැතුව බෝඩ් එකට උගන්වන ක්ලාස් එකක් නෙමෙයි. හරිද? හැම ළමයෙක් ගැනම පෞද්ගලිකව බලලා වැඩ කරනවද කියලා බලලා වැඩ කරන ක්ලාස් එකක් අපේ ක්ලාස් එක. ඇවිල්ලා බලන්න. හරි. ඊළඟ මාසෙ ඉඳන් පටන් ගන්නවා 13 වසරේ පාඩම්. එතකොට විභාගෙට මාස 10කට කලින් සිලබස් එක කවර් කරනවා. එහෙම කරන්නේ නෑ වෙන කිසිම ක්ලාස් එකකින්. තව මාස 6ක් අතකට සිලබස් එක කවර් කරනවා. මේ මේකට ඔයා මොන මට්ටමකදීත් එන්න. මොකද 13 වසරේ පාඩම් වලින් තමයි 80%ක්ම පේපර් එකේ හැදෙන්නේ. මේ ටික කොට දාගත්තත් ඇති. ඒ වගේමයි කලින් පාඩම් වල රෙකෝඩින් මම ෆ්‍රී දෙනවා. ඕන කෙනෙක්ට ජොයින් වෙලා කලින් පාඩම් ටිකත් ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙකැනික්ස් යාන්ත්‍රික විද්‍යාව ගොඩ දාගන්නත් පුළුවන්.